වුණොතින් ඔබේ අද සුතාපයෙන් වෙන්ව සිටිනා හුදකලාවේ එකම එක දවතක් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම නැති වුණත් මුළු ලෝම නැති වුණා ඒ මොකද්ද ෆෝන් එක තියෙනවා නම් ඉතින් ඔන්න ඕක තමයි වැඩේ නේද ෆෝන් එක තියෙනවා නම් ඕකේ වැඩ තමයි ඉතින් ඔන්න පොඩි සින්දුවට අපසක් කරනවා නම් ඔන්න සමා වෙන්න අපේ යාළුවනේ පොඩි ෆෝන් එකකින් මම නිකන් කොල්ලයක්වත් ගන්න චාර්ජර් එක නැනේ කො මොකද්ද අප්පා චාර්ජර් එක නැහැ බලමු මම චාර්ජ් කරලා ඉන්නම් ඉතින් ඕ සීපෝට් එක දැන් කො කැල්ල කැල්ල කෝකේ කවුද අපච්චෝ තව එකක් දාමු මේක දාමු හේ මොනේ ඕ මේ බලන්නකෝ අප්පා චාර්ජර් එක පිට්වෙන් මේකස් වෙන පොට් අච්චෝ ඔප්පා චා මොනක් කර බලන්නකෝ මිත්‍රෝනේ ෆෝන් එක චාර්ජ් කරන්න වෙලාව යන්න පොඩ්ඩක් ඔරවත් චාර්ජර් එකම ලෝකේ නෑ ඒකට කොහමද මිත්‍රෝනේ දැන් මෙමයි දැන් මේකේ ප්ලග් එකට ගන්න ඕ ප්ලග්ුත් නෑ මෙතන ප්ලග් එකට ගාමම ඔතන ඉන්නේ AC කරන්ට් එක මේකේ DC කරන්ට් එක ඊට පස්සේ මේක දැන් charge එක වෙනවා ඉතින් මම මේකයි කියන්න හදන්නේ මේ කියන්නකො ඉක්මනට ගිහලා නෑ මේමයි හරි සංවේදී කන බෑන්නේ කන බාධාව තියෙන පොඩ්ඩක් බීරි ගතිය වර්ධන වෙන අපේ සහෝදරවරේ AC කරන්ට් එක DC කරන්ට් එක බවට පත් කරන්න පුළුවන් කියලා නිකන් මම කතාවක් කරන් ඉන්නේ නැතුව ඒක කරපු චරිතය ගැන තමයි දැන් ඔබ තෙක්ක බෙදා ගන්න එන්නේ පුදකලාවේ ඊටියක් ලෝම නැති වුණත් අපිට උදව් කරන සෑහෙන විදුලි උපකරණ ඉලෙක්ට්‍රොනික විද්‍යාවට මුල් පොරවන්නේ අන්න අර AC කරන්ට් එක DC බවට පත් කරපු ඒ උපකරණය ඉතින් ඒ කාලේ 19 සතවසරේ අන්තිම කාලෙදී හොයාගත්ත එක. ඉතින් මෙතුමා කියපු වැදගත්ම කතාව තමයි මොකද්ද මෙතුමා ගුරුවරෙක් ආයිත් මම කියන්නේ ඒ වගේම විද්‍යාව උපදේශකවරයෙක්. නෑ ඉතින් වටිනා උපදේශකවරයෙක්. ඉතින් මේමයි කතාව. ඉතින් මෙතුමා දැන් විද්‍යා ගුරුවරයෙක් උපදේශකවරයෙක් ඔහොම ඉඳලා දැන් ලෝකට ලොකු දෙයක් කරලා දැන් චාර්ජර් එකේ AC DC කතාව විතරක්ම නෙවෙයි අපි කියමුකෝ දැන් ෆෑන් එකක් නේද? මේ ෆෑන් එක දැන් වැඩ කරන හැටි දැන් විදුලි ජෙනරේටර් වැඩ කරන හැටි ඕක පුළුවන් කියලා මගේ කතාව කිව්වොත් එම නියමය ෆ්ලෙමිං ඉතින් සෙල්ලම නේද පොඩ්ඩක් ඉතින් විද්‍යාවට එච්චර ඇල්මක් නැති පුතුන් ඉන්න ඒ වැඩිපුර මින පන්තියකට ෆ්ලෙමිං නියමයේ කරපු ගුරුවරයෙක් හැටියට මට තියෙන අත්දැකීම ඉතින් මේ වගේ නියම ෆ්ලෙමිං ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමිං ගැන තමයි මම මත කරන්න හදන්නේ. ඉතින් බලන්න දැන් විද්‍යා ගුරුවරයෙක් හැටියට වැඩ කරලා ආචාර්යවරුත් වැඩ කරලා එතුමා ලෝකෙට විශිෂ්ට දෙයක් ඉටු කරලා තියෙනවා. ඒක තමයි ෆ්ලෙමින්ගේ නියමය. තමන්ගේ ඉතින් එයාගේ දරුත්තෙන් වශයෙන් තමයි එයා ඒක දාගත්තේ නෑ. පස්සේ ඉතින් ඒක නියමය කියලා අපි රොයල් සොසයිටි එකෙන් ඒක අදලා දුන්නා. ඉතින් ෆ්ලෙමින්ගේ නියමය අපිට ලෝකෙට අඳුනලා දීලා එහෙම මේ චුම්බක පැත්තෙන් ඉතින් ඒක බාව චුම්බක විදුලිය බවට පත් කරගන්න පුළුවන් කියලා ඉලෙක්ට්‍රොමැග්නටික් ෆ්ලක්ස් චේන්ජස් ඒ වගේ සෑහෙන කතාව ඉදිරිපත් කරපු මේ සංවේදීම කතාව මම කියන්නේ මෙතුමා තව එක මාත්‍යක් තවත් අපිට දැන් මතක් වෙනවා ඒක තෝමස් ඇල්වා එඩිසන්. ඉතින් මේ වගේ මේ චරිතවල් අධ්‍යයන කළ යුතුමයි කියලා මම විශ්වාස කරන නිසා තමයි මේ වීඩියෝ එක ගන්න යුතුනේ අපි විද්‍යා ගුරුවරුන් උදෙසා සහ විද්‍යාවට ආදරේ ගෞරවයක් දක්වන පිරිසක් උදෙසා. දැන් බලන්න දැන් මේක වර්ධන වී තමයි ආවේ දැන් ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමිං එතුමාට කිසිම ඒක ගැන ඉසිතක් නැතුව තමන්ගේ විද්‍යාවට ආදරේ කරන ඒ අපි දරුදරියන්ට ප්‍රගුණ කරගත්තු කියන්නේ විශිෂ්ට දෙයක් මෙතුමා ගාව තියෙනවා. ඒක තමයි තමන්ට තියෙන බාධාව නොසලකා විද්‍යාවට කියුරිසිටි කියන කුතුහලයක් තුළ තියෙනවා නම්
මොකක් හරි මම කල යුතුයි කියලා කුපිලා උන්න ඔතන තමයි මට ළඟම තියෙන විශේෂයෙන් මේ චුම්බක පැත්තෙන් මේ අපි සාමාන්‍යයෙන් අර භෞතික විද්‍යාව විතර කුටි කරලා සීමා කරලා එම තියෙනවා. එහෙම නැතුව මේ විද්‍යුත් චුම්බක සහ චුම්බක ආශ්‍රිත චුම්බක ප්‍රේරණේ ඉතින් මේ වගේ කතාවට වැඩි දුන්නොත් ඉතින් අපිට ෆ්ලෙමින්ග්ලා ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින්ග්ලා වගේ තව සෑහෙන පිරිසක් අපිට බී කරන්න පුළුවන්. කොච්චර පිරිසක් අපි අපද ගියත් ඒක දන්නේ නිසා මේ විෂයට මේ උනන්දුව දක්වන්න කියලා අපි ඉතින් ඉල්ලීමක් කරනවා. මෙම එතකොට අර මේ රට එක්කන බීරි තිබුණාට ඉතින් විද්‍යා ගුරුවරයෙක් අතර ජීවිතේ මේ ගෙනිච්චත් ඉතින් මෙතුමා ලෝකෙට සෑහෙන දේවල් පිසි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පැත්තෙන් ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින්ග් කියන නේම විද්‍යාඥයෙක් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මම ඉතාමත්ම ඉතින් ආදරෙන් අපි දුපුතාලාට ආයාචය කරන මේ වගේ චරිත ගැන ඉදිරිපත් වෙන්න කතා කරන්න සමාජයට ඔබගේ වට තිංස් ආසරණ යාළුවන්ට එක බෙදා ගන්න අපිට පුළුවන්. ඉතින් මේ වගේ මානසික වෙච්ච පුද්ගලයෝ අපිට ඉන්දිරිස තමයි අද දවස් මෙන්න මේ වගේ චාර්ජර් එක තමයි ඕන කියන ලැප්ටොප් චාර්ජර් ඕන දෙයක්. ඉතින් මේ ACDC කියන කතාව නැත්තම් එතුමා කරන්නේ නැත්නම් තව කවුරු හරි එක කරගෙන කියලා අපි කෙනෙකුට කතාවට කියන්න පුළුවන්. ඉතින් මේ කතාව ඒ කාලේදී මේ දුෂ්කර කාලේදී 19 සතවස් අන්තිම කාලේදී මේ දුෂ්කර කාලේදී මේවා ලෝකෙට අඳුරන නිසා අපි දැනන ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ෆ්ලෙමින්ගේ නියමයේ ගැන තවදුරටත් අපි ඉදිරියට කතා කරමු. Thank you.